අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ දක්ෂ ක්‍රීඩකයෙක් දුනිත් වෙල්ලාලගේගේ තාත්තා නැති වෙලා තියෙනවා. එතකොට මම මේ ක්‍රීඩකයාගේ දක්ෂතාවයවත් කතා කරන්නේ නෙමෙයි මේකෙදී. උත්සාහ කරන්නේ ඒවරු හෘදයාබාධ වලින් මියනවා. මම දන්නේ ඇයි එහෙම වෙන්නේ. හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. අපි හිතනවට වඩා අපේ තාත්තලා එහෙම නැත්නම් පියවරු හෘද සංවේදී ඇති. අපිට එච්චර ඒක දැනෙන්නේ නැහැ. අපි හිතන්නේ නිකන් රාලු මිනිස්සෙක්, දුෂ්ට මිනිස්සෙක්, රාලු මිනිස්සෙක්, තද චරිතයක්. එහෙමයි අපිට හිතෙන්නේ. නමුත් අපි හිතනවට වඩා මං හිතනවා තාත්තලා හෘද සංවේදී මිනිස්සෙක්. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. පරිස්සම් කරගන්න ඒ මිනිස්සයාව. ඒ හෘද සංවේදී මිනිස්සයාව. මොකද ඒ මිනිස්සයාට ආදේශක නැහැ.